කියන්නේ ඇත්තටම guys කන්න හොඳ ಗುಣ කෑ යුතු පළතුරක්. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිත් කියුටස් ගාගත්තා. ඔය මගේ කකුල නෙමෙයි. පේනව නේද? මගේ බඩු වලට වෙන දේ. ගානවා, දුවනවා, මැකෙනවායි ගානවා. ඊට පස්සේ මම චයිනීස් ගෝවා ගෙඩියක් ගෙනාවා නිකන් අර කිම්චි වගේ මොකක් හරි කෑමක් හදලා බලන්න කියලා. අපේ අම්ම ඒ ටික අරගෙන රයිස් එකක් හදන්න තමයි හදන්නේ. මෙතනට ගියාම අල තියෙනවා ලුණු දාලා අත ගාලා ඊට පස්සේ ලිපේ තිබුණ මොනවා හරි ලුණු කෑලි තෙල් දාපු එකක් බත් එක ලිපේ. මේ තියන්නේ ලවලු කපපුවා. හරි. ඉතින් ඕන් අද මගේ උපන්දිනේ දවස. කියලා අපේ අම්මා දවස් 4-5ක් නෙවෙයි මං හිතන්නේ 4-5ක් විතර මාත් එක්ක තරහ වෙලා ඉඳලා උපන්දින දවසේ හෙට මලොත් කමක් නැහැ බබා මේ තරහ වුණත් කමක් නැහැ උවිල දෙනවයි කියලා ඔන්න රයිස් එකක් හදලා දෙන තමයි හදන්නේ. ඒ කියන්නේ අම්මගේ මතේ එහෙමයි දැන් හෙට තරහ වුණත් උපන්දිනේ දවසට කතා කරනවා හදිස්සි හරි අම්මා හෙට මැරුණොත් එහෙම ඊට පස්සේ මම කියනවනේ අම්මා මැරුණ මටත් එක්ක උපන්දිනේ දවසවත් මාත් එක්ක කතා කරේ නැහැ අරකයි මේකයි බ්ලා බ්ලා කියලා. ඒක නිසා මේ ඔන්න අපේ අම්මා දැන් චුට්ටක් කතා කර දැන් ඔන්න රයිස් එක හදලා දෙනවා මට. හරිද? මම හිතාගෙන ඉඳියේ මේ පාර උපන්දිනේට කුෂීගේ උපන්දිනේටත් කේක් ගෙනාවා ඊට කලින් ආයි මොකට හරි කේක් එකක් ගෙනාවා ඒක නිසා පළතුරු අරවා කලින් දැක පළතුරු ඒ පළතුරු වලින් පුංචි කේක් එකක් හදන්න කියලා තමයි හිතාගෙන ඉඳියේ. ඒ පළතුරු ಜಾති තුනට මට ගියා රුපියල් 700 ගාණක්. දොඩම් ගෙඩියයි කොමනු ගෙඩියයි මිදි චුට්ටකුයි ගෙනාවේ 700 ගාණක් ගියා ඒ ටිකට. ඕන් අපේ අම්මගේ රයිස් එක හදලා ඉවරයි. අපි ගයිස් පාවිච්චි කරන්නේ අමූල් කියලා හාල් එකක්. මේක රුපියල් 190 ගාණයි මං ගන්න පටන් ගනිද්දි දැන් එන්න 300 ගාණටම ගිහිල්ලා. හැබැයි බත් හැකනේ හාල් චුට්ටක් එක්ක වුණත් බත් කන්න පුළුවන්. එච්චර රසයි ඒ හාල. මන් දන්නේ ඕන් අපේ අම්මගේ happy birthday rice එක. හරිද? මාරම රසයි. මම එදා ගොඩක් බත් කෑවා. අපේ අම්මට ඉතින් කොච්චර බත් අඩුවෙන් බෙදන්න කිව්වත් ඒ හැන්දට බත් අඩුවෙන් අහුවෙන්නේ නැහැ. ඒ හැන්දට පුරෝල බත් පුරෝල තමයි පිඟානට අහුවෙන්නේ. පේනවනේ. තව දානවා. හැබැයි ඉතින් ඇත්තට වේදානම් කෑවා. හරි. ඊට පස්සේ guys මම plan කරගෙන ඉඳියේ මේ අර මේ රාධා ක්‍රිෂ්ණ මේ මියුසික් වීඩියෝ එකක් තිබුණා ට්‍රෙන්ඩින් ගියපු TikTok එකේ අන්න ඒකට වීඩියෝ එකක් කරන්න උපන්දිනේ දවසේ. ඕන් අම්මගේ නිදහස් ආහාර අනුභව ස්ථානය. දෙපැත්තෙන් හුලං වැදිනම කුරුල්ලෝ කෑ ගහනවා එම බලබල තමයි බත් කන්නේ. මම ඒ හොරාට ගත්තේ ක්ලිප් එක. හරි. ඉතින් මේ මොකාට ඇඳත් කුෂීටවත් අඳන්න බෑ. ඉතින් කුෂී වොන්න ඔය විදියට ඇඳුවා. ගෙදර තිබුණා කුෂීට කලින් හම්බ වෙච්ච ගවුමක් ඒ ගවුම අඳලා එළිය තිබිච්ච මල් ගෙනල්ලා කරාවු වලට දාලා එයාවත් මේකනේ දරුවාවක් ගැන මේ අපි මේ නිකන් concept එක රාදායි එයාගේ දුවයි. ඒතකොට ඒ concept එකට තමයි ඇඳුවේ. කුෂී හිතන් ඉන්නේ එයාව දෙවි කෙනෙක්ට අඳනවයි කියලා. දෙවි ගොල්ලෝ ගොඩක් වෙලාවට ඔය වීඩියෝස් වල දැකලා තියෙන්නේ අර දිව දික් කරන් ඉන්නවනේ. ඒ වගේ චුටි වීඩියෝ ක්ලිප්ස් නේ තියෙන්නේ. ඉතින් එයා හැමතිස්සෙම අරක දිව දික් කරනවා. එයාගේ වැඩේ පොඩ්ඩක් චුට්ටක් මේකක් කරනවා දිව දික් කරනවා. ඒ කියන්නේ එයා හිතන් ඉන්නේ දෙයියා කියන concept එකේ දිව දික් කරන් ඉන්න ඕනේ. එතකොට තමයි දෙවියා. කොහොම හරි ස්ටොක් ඉන්න දෙයක්ත් දැම්මා. මං හිතනවා ඔයාලා Facebook එකේ මේ ඒ වීඩියෝ එක දකින්න ඇති කියලා. අය ඉන්නේ තුති බෝලේ. ඉතින් guys ගිය පාර මම ඇන්දේ උපන්දිනේට බැලුන් ඇඳුමක්. ඔන්න මේ පාර රාධාගේ ඇඳුම මෙහෙම දැන් ඕක මම මේ ඔයිට වඩා හොඳට plan කරලා ඔය රාධාගේ scene එක මම කරනවා. ඒකට අම්මා තරහ වෙලා නින්දියේ. ඒක නිසා ඊට කලින් මම මේ දේවල් ගැන මට මුකුත් මෙහෙම කරනවා කියලා plan එකක් තිබුණේ නැහැ. දැන් මම හිතාගෙන ඉඳේ මේ පාර උපන්දිනේ මම සමරන්නෙත් නැහැ කියලා. ඉතින් තරහ වෙලානේ කොහේ සමරන්නේද? ආයෙත් දැන් අම්මා උපන්දිනේ දවසේ කතා කරානේ. එතකොට ඉතින් ඔය දඩි පිටි ගාලා ගෙදර තිබිච්ච ඔය ආම්පන්න නම් මනං ගේක ජිල්මාට් පාවිච්චි කරලා තමයි රාධාගේ ඇඳුම ඇන්දේ. ඉතින් ඔන්න ඔය විදිහට වලහැක් කියලා හිතාගෙන හදන්න ගියා කේක් එක. බට් ඒක හැදුනේ නිකන් උලමෙක් වගේ. අර මේ කාටුන් එකක් තිබුණ කැලෑමුතුරු කියලා අන්න ඒකෙත් ඉන්නවා සතෙක්. ඒ විදිහට තමයි හැදුනේ. හැබැයි මම හැදුවේ වලහැක්. පුංචි බලස් පැටියෙක් තමයි හැදුවේ. ඒත් ඕක ඉතින් තව අනම්මනම් පළතුරු ගොඩාක් එන්න ඕනේ. දැනට ඉතින් ඔන්න ඔය විදිහට තමයි හැදුවේ. හැබැයි ඒ කොමුණු ගෙඩිය නම් මාර රසයි. හොඳම ගුණාත්මක තත්ත්වයේ තිබුණා. කුෂිත් හොඳට කෑවා. මේ ඇස් දෙක තියෙනවා නහය තියෙනවා නේද? මගේ වලස් පැංචා. ඊට පස්සේ ඔය තියෙන්නේ මම ඇඳගත්තු විතය. අපේ අම්මා තමයි ඉතින් සාරිය ඇඳේ මං කිව්වා මෙච්චර හොඳටම මේ අඳන්න ඕනේ නෑ. මොකද බස්ට් එකෙන් උඩ කොටස විතරයි වීඩියෝ එකට වැටෙන්නේ. ඒක නිසා යට ටික නිකන් ඔය කලිසමක් උඩින් අස්සට ගහලා ඒක හිර වෙන්න බෙල්ට් එක දාලා එහෙම තමයි යට ටික ඇඳගත්තේ. උඩ ටික තමයි චුට්ටක් අර නීට් එකට ප්ලීට් ටික තියලා එහෙම ගාන්න ඇඳලා තියෙන්නේ. ඕන් ඇඳලා. දැන් නම් ඒ ඇති වෙලා ඉන්නේ.
මොට්ටු පැකට් එක ස්ටෝ එකෙන් අරගත්තේ රුපියල් 100කට කොහෙද තිබුණේ මොට්ටු සෑහෙන කොටක් තිබුණේ මොට්ටු. ලත් ගයිස් මම කියනවාට ඔය වගේ පුංචි කන්සෙප්ට් try කරලා බලන්න ගෙදර ඉන්නකොට ඔය ලොකුවට වේදම් කරන්නේ නැතුව නිකන් ඔය ගෙදර තියෙන ආම්පන්න මොනවා හරි වල ඈස්ති කරලා හරි විනෝදයි ඒක. ඉතින් try කරලා බලන්න එක එක විදිහට අඳින්න අර හැමදාම නිකන් ලොකු ෆ්‍රිල් ගවුමක් අඳිනට වඩා මේක හරි ජොලි. එක එක උපන්දින වලට එක එක චරිත නිරූපණය කරනවා. හැබැයි සාමාන්‍ය අපිට නිවසේදී සොයා ගන්න පුළුවන් දේවල් පාවිච්චි කරලා. ඔය මතකද සමහර ඔය මේ එක ඔය මොනවද ඒවට කියන තරංගවලදී ඔය පත්තර වලින් ඇඳුම් නිර්මාණය කරන්න වෙඩින් ඩ්‍රෙස් එහෙම හදන්නත් තිබුණේ. අන්න ඒ වගේ නිකන් අලුත් විදියට හිතලා කරලා බලන්න හරි විනෝදයි. අපේ අම්ම මෙන්න මේක තිබ්බේ මේ ඇවිල්ලා ගිනි කූරකින්. මේ මල්ටි කෑන්ද ගිනි කූරකින් මේ අර මට මොකද අයිලයිනර් පෙන් එකක් ගේන්න එක හිතාගෙන ඉඳී. ඒනට මං කිව්ලා ඈස්ට වෙලා තිබුණේ නැහැ කලින් මේකට කියලා. ඒක නිසා ගිනි කූරෙන් තමයි මල් තිබ්බේ. ඒක ගාන්න තිබ්බා. ඕන් ඉතින් මේ අපේ අම්ම හැමතිස්සෙම මාත් එක්ක තරහ වෙනවනේ. හැමතිස්සෙම තරහ වෙනවා. බොහෝ විට මාත් එක්ක තරහ වෙන්න ප්‍රධානතම හේතුව තමයි එකට එක කීම. එකට එක කීම නිසා තමයි බොහෝ වෙලාවට තරහ වෙන්නේ. ඇත්තට පොඩ්ඩක් කේන්තිත් යනවා අපේ අම්මට. මනත් ඉතින් සමහර ලාවට කේන්තිත් යනවා. මමත් ඉතින් එයාගේ දුවනේ. ඒකට ඉතින් මට චුට්ටක් කේන්ති යනවා. ඉතින් එතකොට මම එකට එක කියනවා නෙවෙයි. මම අහන ප්‍රශ්නෙට ඉවසලා උත්තර දෙනවා. ඉතින් ඒක එකට එක කීමක් විදිහට දුරදි යනවා. ඉතින් ඒක නිසා තරහ වෙලා කටවහගෙන ඉන්නවා. ඉතින් දවස් 3-4ක් කටවහගෙන ඉන්නවා. ඉතින් මොකද කරන්නේ ඉතින්? කටවහන් ඉන්නත් බෑනේ සමහර ලාවට. කටවහන් ඉඳලා මම මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. එතකොට රණ්ඩුව දුරදි යනවා. ඉතින් තරහයි. මේ එහෙම තමයි ඉතින් අපේ ගෙදර වලියන්නේ. ඔන්න ගයිස් සම්පූර්ණ අවුට්ෆිට් එක ඔන්න ඔය විදිහට තමයි ෆිල්ටර් කරාම පේන්නේ. ඒ කියන්නේ මම මූණට මුකුත් මේකප් පාවිච්චි කළා නැහැ. අර නිකන් මේව ටික ඇඳලා විතරනේ. එතකොට ෆවුන්ඩේෂන් පවුඩර් මුකුත් එහෙම දාලා නැහැ. හැබැයි ෆිල්ටර් කරාම ඔන්න ඔය විදිහට පොඩි ෆවුන්ඩේෂන් ලුක් එකක් මූණේ එනවා. වෙන්නේ තූටි පෙටිය දැක්ක නේද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මූලිකටම වීඩියෝ එකට හැදුනේ. ඊට පස්සේ පුංචි කුෂික මූණ හරි නැහැ කේක් ගෙනාවේ නැහැ කියලා. කලින් දෙවෙන්නේම නැහැ කියලා හිතාගෙන ඉඳියේ. එයා කිව්වා මේ පළතුරු කේක් කියන්නේ අම්මේ ඇත්ත කේක් නෙවෙයිනේ. ඉතින් එයාට මං හිතන විදිය තේරෙන්නේ නැහැ. ඔන්න ඔය කමක් නැහැ කියලා එයාවත් එක්කගෙන අපි ගියා කොට්ටාවේ කැරවැන් එකට. ඒකෙන් ගිහින් මේ අරගෙන ආව කේක් එකට සල්ලි දුන්නේ අපේ අම්මා. මේ මං ගානේ වුණ උඹට කේක් එක කියලා නේ අම්මා මට මොකක් කරා ලිප්ස්ටික් එකක් දුන්නනේ තෑග්ගෙට. මේ සල්ලි දුන්නේ අම්මා 1800 ගානේ ගැටෝ එකම තමයි අරගෙන ආවේ. මම ගේන ඉඳන් ඉතින් කොෆි කේක් එකක් අම්මගේ මූණ හරිත් නැහැ කුෂිගේ මූණ හරිත් නැහැ කොෆි කේක් එකක් ගේන එකට. මොකද ඒක කොෆි රහ ඇති කණ්ඩ බැරු ඇති අරක ඇති මේක ඇති කියලා. ඉතින් ඒක නිසා මගේ කැමැත්ත පැත්තකින් තියලා ඒගොල්ලන්ගේ කැමැත්තට ගැටෝ එක ගෙනාවා. එද්දි කරවලයිත් එළවලුත් අරන් තමයි ගෙදර ආවේ. ඉතින් පුංචි කුෂීව සමහර වෙලාවට මම ඔහොම මාකට් එකට එක්කගෙන යනවා. අපේ මේ ළඟ තියෙන්නේ ඊට පස්සේ ඉතින් බෝංචි අර හිල් වෙච්ච නැති හොඳ ඒවල අපිට ඒව බලලා ගන්න හැටි අල තෝරන හැටි ඒ වගේ දේවල් මම යාට එක්කන් ගියාම ඉතින් කියලා දෙනවා. ඕන් අපි කේක් කපන්න යන්නේ. ෆ්‍රිජ් එක දාපු එක තමයි ඔය ගිහින් අරන් ආවේ. 30 ඉලක්කම් දෙකට මට රුපියල් 160ක් ගියා. 3.0ටයි. ඊට පස්සේ වත්තු කරා. කුෂි දැන් ඔය ඉවර්සිල්ලක් නැතුව බොහොම අමාරුවෙන් ඉන්නේ මූණ දැක්කම පේනව නේද? ඔය කේක් එක ගායිස් අපි කැපුවේ හවස 4ට 3-4 විතර කේක් එක කැපුවේ. කේක් එක රැයට විතර වෙද්දි ඉවරයි. යනවා කනවා එනවා ඉවරයි. ඉතින් ඉස්සර අර කේක් කෑල්ලක්වත් කන්න නැති දීලා මම දැන් කන නිසා මුකුත් කියන්නේ නැහැ. ඉදිරියේදී මොනව වෙයිද දන්නේ නැහැනේ. මේ දවස්වල මම සිටින්නේ පාසල් භීෂණය යන්නේ. වන්ද මට තේරෙන්නේ පුදුම මේ ප්‍රශ්න තියෙන්නේ ඉස්කෝලවල වලට දාන්න ගියාම. දැන් ගායිස් මම ඔයාලට දෙන උපදෙස් බඳින වයස ඇයි ඉන්නවනම් බඳින්න කලින් ළමයා දාන ඉස්කෝලේ තීරණය කළා ඒ සඳහා සූදානම් වෙන්න. වැඳලා ළමයි හදලා ඉස්කෝලේ ගැන හිතන්න ගියොත් ඉස්සර සාමාන්‍ය විදියට සෑහෙන ස්ට්‍රෙස් එකක් මේ වගේ කාලෙක අපි හිතාගෙන ඉන්න ඉස්කෝලේට ළමයාව දාගන්න බැරි වෙන එක. මන් දන්නේ ඕ අර තියෙන්නේ ওই කට්ටිය බදු අරගෙන කරනවා එක එක දේවල්. අන්න ඒ වගේ වෙන ප්‍රොසෙස් එකක් තියෙනවා ඒව කරන්න. බඳින්න කලින් ළමයා දාන ඉස්කෝලේ තීරණය කරා. හරි. දැන් ඉතින් ඔය අපේ අම්මා ජොලියට මට කවන්නේ. වාන්න කුෂීගේ මූණ තව කැවුවනම් මට කේ කුෂී අඬන ටයිප් එකට තමයි මූණ ඔය. හරි නෑ ඉන්දියාට මූණ. එහෙනම් ගයිස් මං හිතනවා ඔයාලා වීඩියෝ එක කම්මැලි කමක් නැතුව රස විඳින්න ඇති කියලා. ඔන්න ඔය විදිහට තමයි මම 3.0 ගෙවලා ඉවර කළේ. හැබැයි මම කියන්නේ මම ගෙවුවේ 3.0 කියලා මට තාම 25යි. අපි හිතන්න ඕනුලු එන්න එන්න තරුණ වෙනවා කියලා. එතකොට අපි වයසට යන්නේ නැහැලු. ඒක නිසා එහෙම හිතන්න. ඊට පස්සේ රෑ අපි හැදුවා අර නූඩුසුයි පපඩනුයි අනම්මනම් දාලා හදන මික්සර් එක. අන්න ඒක බත් කන්න බතුත් කෑවා ඒකත් එක්ක නිකුනුත් කෑවා මික්සර් එක කුෂීට තමයි මේක හැදුවේ.
එයා ගොඩක් වෙලාවට ඒකත් එක්ක දුන්නම් බත් ටිකක් කනවා. එහෙනම් අඩුපාඩු තිබ්බොත් පල්ලෙහාන් කමෙන්ට් කරන්නකෝ. ඔයාලගේ රසාස්වාදයෙන් සඳහා තවත් වීඩියෝස් දෙකක් තියෙනවා ඉදිරියට එන්න. ඉක්මනට එඩිට් කළා ඒ ටිකත් අරගෙන එන්න. තව අලුත් චිකන් රෙසිපි එකක් තියෙනවා ගේන්නම්කෝ නේ.